ආයිබෝවන් වණක්කම් අස්සලාමු අලයිකුම් ශ්‍රීලම දිනාට අද යාළුවනි ඔබ හමු වෙන්න ආවේ මම ඊටාම වැදගත් මාතෘකාවක් අරගෙන. අද අපි කතා කරන්නේ අපි සියලුම දිනාට අවශ්‍ය මාතෘකාවක්. ඒක තමයි නායකත්වය. නායකත්වය ඇයි අපිට වටින්නේ? ඇත්තටම නායකත්වය කියලා කියන්නේ නිවසක වෙන්න පුළුවන්, සමාජයට වෙන්න පුළුවන්, ආයතනයකට වෙන්න පුළුවන්. ඒක පෞද්ගලික හෝ රාජ්‍ය ආයතනයක් වෙන්න පුළුවන්, රටට වෙන්න පුළුවන්. නායකත්වයේ නිවැරදි නම් ඒ අපි යන ගමන ඊටාම සාර්ථක වෙනවා. අපි සරල උදාහරණයක් ගමු. අපි කියමු මෙන්න මෙහෙම. අපි කියමු සිංහ කණ්ඩායමක් ඉන්නවා, බූරු කණ්ඩායමක් ඉන්නවා, බූරුව කණ්ඩායමක් ඉන්නවා. සිංහ කණ්ඩායමට නායකත්වය දෙන්නේ බූරුවෙක්. බූරුව කණ්ඩායමට නායකත්වය දෙන්නේ සිංහෙක්. අපි ওই දෙකෙන් කවුද දිනන්නේ කියලා හෙව්වොත් අපිට සරල උත්තර දෙන්න පුළුවන් බූරුව කණ්ඩායම. හේතුව තමයි ඒකට නායකත්ව දෙන්නේ සිංහයානේ. මොකද නායකයාගේ සියලුම ලක්ෂණ වලින් තමයි අපිට තීරණය කරන්න පුළුවන් ওই කණ්ඩායම දිනනවද නැද්ද කියලා. මොකද ඒ තරම් ඕනෑම දෙයකට ජයග්‍රහණයට බලපාන්නේ නායකත්වයේ. ඒ නිසා තමයි ඔය සම්බන්ධව අද පොඩ්ඩක් මම කතා කරන්න ආවේ. ඇත්තටම නායකත්වය කියලා කියන්නේ අපිට කරුණු 6ක් විතර මම පෙන්නලා දෙනවා. ඊටාම හොඳ නායකයෙකුට තියෙන උන කරුණු 6ක් ගැන පෙන්නලා දෙන්න තමයි මම අද ආවේ. පළවෙනි එක තමයි නායකයෙක් වුණාම ඉලක්කයට වැඩ කරගන්න ඕන. ඉලක්කයට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. ඉලක්කයක් තියෙන්න ඕනේ. අපි මේ නායකත්වය කියද්දී අපි බලමු ගෙදරක වුණත් ආයතනයක වුණත් මම කලින් කිව්වා වගේ නායකත්වයේ නිවැරදි නම් ඒකේ ප්‍රතිඵලය සාර්ථක වෙනවා. අපි ගෙදරක කියමුකෝ අපි නායකත්වයේ ඉලක්කය මොකද්ද? සාමාන්‍යයෙන් පෞල් ජීවිතේ ගත්තොත් සතුටෙන් ඉන්න එක තමයි ඉලක්කය. පෞලේ සතුටෙන් ඉන්න ඕනේ. ආයතනයක් ගත්තොත් ඒ ආයතනයේ නිවැරදි පරිපාලනයක් යන්න ඕන. අන්න ඒ වගේ ඕනෑම තැනකදී ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කයට යන්න ඉලක්කයට වැඩ කරගන්න නායකත්වයට ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා ඉලක්කයට වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් අපි හදාගන්න එක තමයි පළවෙනි කරුණක් විදිහට මම දකින්නේ. ඒ වගේම තමයි හොඳ sannivedana ක්‍රමයක් තියෙනවා. good communication එකක් තියෙන්න ඕනේ. නායකයෙක් වුණාම ඒ තමන්ගේ යටතේ වැඩ කරන අය වෙන්න පුළුවන්, ඉන්න අය වෙන්න පුළුවන්. එයාලත් එක්ක කතා කරන ක්‍රමය ලස්සනට හදා ගන්න ඕනේ. එයා කතා කරද්දී කැමති වෙන්න ඕන. ඒ ආමන්ත්‍රණ කරද්දී එයාලත් කැමති වෙන්න ඕනේ අහන්න. ඒ වගේ good communication එකක් කරගෙන යන්න ඕන. මොකද ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා right communication leads right connection. wrong communication leads separation කියලා කියනවා. එන හොඳම sannivedana එකක් තියෙනවා නම් අපිට connection එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ තමයි අපිට wrong communication එකක්, වැරදි communication ක්‍රමයක් අපි පාවිච්චි කරොත් අනිවාර්යෙන් අපි වෙන් වෙනවා, separation කියලා කියන්නේ. ඒ නිසා නායකයෙකුට තියෙන්න ඕන ඊටාම වැදගත් ලක්ෂණයක් තමයි හොඳ communication එක, sannivedana ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඊළඟ කරුණක් විදිහට අපිට ගන්න පුළුවන් self control එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ව ස්වයං පාලනය කරගන්න පුළුවන් ඕනෑම අවස්ථාවකදී. සමාජ නායකයෙක් වුණාම විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ප්‍රශ්න වෙන අවස්ථාවලදී තමන්ව පාලනය කරගන්න පුළුවන් ශක්තියක් එයාලට තියෙන්න ඕන. එතකොට මොකද ආදර්ශමත් පුද්ගලෙක්නේ නායකයෙක් කියලා කියන්නේ. එයාලව බලලා තමයි ඊළඟ අය හැසිරීම පටන් ගන්න. එයාලගේ වැඩ ටික කරගන්නේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ඕනෑම ප්‍රශ්නකදී අපිව පාලනය කරගන්න ශක්තියක් අපිට තියෙන්න ඕන. ඊළඟ හතරවෙනි කාරණයකට අපි ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් නායකයෙක් වුණාම වැඩ කියන එක විතරක් නෙවෙයි කරලා පෙන්වන්න පුළුවන් වෙන්නත් ඕන. මොකද දැන් සාමාන්‍යයෙන් ගොඩාක් අයට අපි දැන් අන කරපුවාම වැඩ වෙන්නේ නැහැ. ඕනෑම ආයතනයක වෙන්න පුළුවන්, පාසලක වෙන්නත් පුළුවන්. ඒ වැඩ අපි කරන්න පටන් ගත්තොත් අපිත් එක්ක අනිත් අය වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා ක්‍රියාකාරමින් අපි ඉස්සරහ වෙන්න ඕන. එතකොට පුළුවන් වැඩ ටික ලේසියෙන් අපිට කරගන්න. එහෙනම් නායකත්වය කියලා කියන්නේ ක්‍රියාකාරමින් ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම තමයි ඊටම වැදගත් කාරණේ තමයි ඩිසිප්ලින් එක. ඒ කියන්නේ විනයක් තියෙන්න ඕනේ. නායකයෙක් වුණාම එයාගේ විනය තියෙන්න ඕනේ. මොකද නායකයතුමාව තමයි සියලුම දෙනා ෆලෝ කරන්නේ.
එයා ගැන කතා කරනවා, එයාගේ ගුණාංග ගැන අපි කතා කරනවා. එතකොට එයාට හොඳ විනයක් තියෙනවා නම් එයාව අපිට ෆලෝ කරගන්න පුළුවන් වේවි. විනයක් නැති වුණාම ඒ නායකත්වයේ ඉඳන් එයාලා ඈත් වෙන්න වෙනවා. මොකද ඒක නායකත්වයට නොසුදුසු පුද්ගලයෙක් විදිහට එයාලා මාරු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම විනයක් අපි විනය රැකගන්න පුළුවන් විදියට වෙන්න ඕන නායකයෙක් වුණාම. මොකද ගොඩාක් නායකයෝ තමන්ගේ විනයෙන් හින්දාම නායකත්වයෙන් ඈත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ තමයි 6 වෙනි අන්තිම කාරණේ මම කියන්න කැමතියි. අලුත් විදිහට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ක්‍රියේටිව්. නායකයෙක් වුණාම ඕනෑම ආයතනයක් ඕනෑම තැනක් දියුණු වෙන්න පුළුවන්. එයා අලුත් විදිහට හිතන විදියෙන් තමයි දියුණු වෙන්න පුළුවන්. අපිට ඒකට උදාහරණ ගොඩාක් ගන්න පුළුවන්. මේ ලෝකේ සාමාන්‍යයෙන් අපිට සරල උදාහරණයක් අපි නිතරම කතා කරන උදාහරණයක් තමයි සිංගප්පූරු රට. සාමාන්‍ය සිංගප්පූරු රට ගොඩාක් පල්ලෙහා හිටපු රටක් නේ. ඒ ඉතිහාස ගොඩාක් අය දන්නවා. නමුත් ලී කුවන් මහත්මයා ඒ රට බාරගත්තෙන් පස්සේ ඒකට නිවැරදි නායකත්වයක් දෙනවා. ඒ නිවැරදි නායකත්වය දුන්නෙන් පස්සේ තමයි ඔය රට ගැන අපි අදත් කතා කරන මට්ටමට ඔය උඩට ආවේ. ඒ නිසා එතන තියෙනවා නායකත්වයේ තමයි තියෙන්නේ ඕනෑම ආයතනික සමාජයක නැත්නම් නිවසක උනත් රටක උනත් ඔය ජයග්‍රහණයේ තියෙන්නේ නායකත්වයේ. ඒ නිසා අපි සියලුම දෙනා නායකයෝ වෙන්න පුළුවන්. එහෙනම් සියලුම දෙනා කොතනක හරි අපි නායකත්වයක් දරනවා. ඒ නිසා අපේ ඉලක්කය වෙන්න ඕන ඒ නායකත්වය නිවැරදිව කරලා ඒකට තියෙන අරමුණට අපිට යන්න පුළුවන් වෙන්න ඕන. එතකොට තමයි අපි සාර්ථකම මිනිස්සුයෝ වෙන්නේ. ඒ නිසා අපි සියලුම දෙනා අපිට තියෙන වගකීම අපි ඉෂ්ට කරමු. ඒ වගකීමෙන් සමාජයට නිවසකට වෙන්න පුළුවන්, සමාජයකට වෙන්න පුළුවන්, ආයතනයකට වෙන්න පුළුවන්, රටට වෙන්න පුළුවන්. ඒ සියලුම අපේ වගකීම ඉටු කරගන්න මෙන්න මේ මම කියපු නායකත්වයේ තියෙන ලක්ෂණ ටික අපි ඇඟට අරගෙන අපි වැඩ කරුත් මම විශ්වාස කරනවා අපිට ඒකෙන් ධනාත්මක ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන් වේවි. එහෙනම් ඔබ සියලුම දෙනාට හොඳම නායකත්ව ලක්ෂණ ටික අරගෙන ඔබේ ජීවිතේ ජය ගන්න මගේ සුබ පැතුම්. නන්රි වණකම්. අස්සලාමු අලයිකුම්.